කතා කරන්නේ. එතකොට ක්ලාස් එක පටන් ගන්න කලින් මැත්ස් වල බේසික් ටික හොදන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ක්ලාස් එක කරගෙන යද්දී ඇඟිලි වලින් එකතු කරන්න, ඇඟිලි වලින් අඩු කරන්න, තුන කරන්න, පොතේ ලියන්න, ඒ වගේ දේවල් කරන්න බෑ. මොකද අවුරුද්දක්වත් නැහැ එක්සෑම් එකට. ඒ හින්දා මේ ටික හරියටම තිතර තියෙන්න ඕනේ. එතකොට මේක ටිකක් ප්ලේස්ලි වැඩි කරගෙන යන්න. නැත්තම් නම් අමාරුයි. මේ අද 27 28 29 ඔය දවස් තුන ඇතුළත මම මේක ඉවර කරලා දෙනවා. 30 31 දවස් දෙක ඇතුළත ප්‍රැක්ටිස් කරලා ජූනි 3 වෙනිදා වගේ ඉඳලා අපි තියරි ක්ලාස් වලට යනවා. එතකොට මේකේ තියෙන වැඩේ තමයි මේ ටික මුලින් ඉඳලාම පුළුවන් වෙන්න ඕනේ හොඳටම. දැන් අද ගුණ කරන එකයි බෙදන එක කියලා දෙනවා. එකතු පදාතාවේ මේ දීර්ඝ බෙදීමෙන් මෙහෙම තියාගෙන දීර්ඝ බෙදීමෙන් කොහොම බෙදන්න බෑ. ක්ලාස් එක තුලදී බෙදනවා නම් බෙදන්න ඕනේ මෙහෙම. මේ කොහොමද තියනකොට කවදාවත් ආයේ මේක මෙහෙම ලියලා වෙලා දෙක හතරට දෙකේ වද එකයි දෙකෙන් දෙවරක් දෙක හතරයි හතරෙන් හතර එහෙම මේක හරියන්නේ නැහැ. මේ විදිහට එන්න ඕනේ. මේක මේකට කැපිලා දෙකයි කියලා දෙකේ ව එකයි දෙකේ ව දෙකයි කියලා දාගන්න පුළුවන් නේද එකපාර. ඊළඟට බලනවා ඒක කරන්නේ කොහොමද කියලා. ඒක කරන්නේ මෙවයි. දැන් අපි ගන්නවා ඊට වඩා ටිකක් ලොකු එකක්. අපි ගමු 24 වගේ කියලා. 24 වගේ සංඛ්‍යාව 24 බෙදන්න තියෙනවා. 8න් කියලා හිතමු. අපි දන්නවා 24 8 3යි කියලා. මෙහෙම තමයි මේක බෙදන්නේ කලින්. අර තියරියට අනුව බෙදන්නේ ඉතින් මීටරේ ලොකු සංඛ්‍යාවක් ආවොත් අපි දන්නේ නැහැ. ඒ හින්දා අපි මේක බෙදන්නේ මෙහෙම. මේ 8ට අපි දන්න පොඩිම මේක බෙදෙන සංඛ්‍යාව 2නේ. ඒතකොට 8ට දෙකේවා තියෙනවා 4ක්. මෙතන ගන්නේ පළවෙනි සංඛ්‍යාවට 2ට. 2ට දෙකේවා තියෙනවා 1ක්. 4ට දෙකේවා තියෙනවා 2ක්. දැන් ඉතුරුනේ මොනවද? මේවා කැපිලා තියෙන්නේ. දැන් ඉතුරුනා 4යි 12 කියලා සංඛ්‍යාවක්. ඊට පස්සේ අපි ඒක ලියා ගන්නවා. මේ වගේ තැනකට අරගෙන මේක පුරුදුනහම ශනිකව කරන්න පුළුවන්. දැන් මේ ලියන්නේ වලට කියලා දෙන්න ඕනේ. මේ 12 මෙතන යට ඉතුරුනේ 4. දැන් අපිට ආයෙත් පුළුවන් ඔක දෙකෙන් බෙදන්න. කොහොමද? 4ට දෙකේව 2යි 12ට දෙකේව 6යි. ආයෙත් උඩ ඉතුරු වෙන්නේ 6යි 2යි. 6 බෙදීම 2. 2ට දෙකේව 1යි 6ට දෙකේව 3යි. උත්තරේ කීයද එතකොට? 3යි. එතකොට අපි ගන්නවා හරේ එකක් තියෙනවා නම් අපි එක නොසලකා හරිනවා. එතකොට අපිට ඉතුරු වෙන උත්තරේ තමයි 3. ඔන්න ඔය විදිහට තමයි ඔක බෙදාගෙන යන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. ඔක පුරුදුනහම මේ පියවර ලියන්න ඕනේ නෑ. ඔයාලට මෙතන මෙහෙම කපලා ගන්න පුළුවන්. 4ට දෙකේව 2යි 12ට දෙකේව 6යි 2ට දෙකේව 1යි 6ට දෙකේව 3යි. උත්තරේ 3යි. ඒ වගේ. තව එකක් බලමු. ඔය විදිහට පුරුදුනහම ලේසි ගණන් හදන්න. මොකද මේ අර විදිහට ගියාම දැන් මේ හිතන්නකෝ දැන් 4226 බෙදන්න තියනවා 4. කොහොමද දැන් මෙහෙම එකතු කරලා මෙහෙම කරලා බෙදන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. ඊට වඩා ලේසි අර විදිය. දැන් අපි බලමු මෙහෙම එකක්. අපි බලමු දැන් ඉලක්කම් 3ක් තියෙන එක. 3000 නෑ 312 බලමු. 312 බෙදීම 6. 6 නේ අපිට ලොකු එකක්. 12 වගේ ගමු. මේකේ දශමයේ සමහරවිට බලමු. දශමාවත් ඒ විදිහට බෙදා යන කිසි ප්‍රශ්නයක් නෑ එහෙම. නේ? 3 වගේ බලන්න. දැන් 12 බෙදෙන කුඩා වගේ 3. එකෙනුත් බෙදෙනවා. එකෙන් බෙදලා තේරුවක් නෑනේ. දවසෙන් බෙදුවත් එහෙම මේක තමයි උත්තරේ. එකෙන් බෙදලා. ඒ හින්දා ඊළඟට බෙදන්නේ දෙකෙන් බෙදෙන්නේ නෑනේ. 12 දෙකෙන් බෙදුනට මේක දෙකෙන් බෙදෙන්නේ නෑනේ. මෙතන දැන් මේවා ගත්තොත් එහෙම 3 4 2 6 ගැන තුලින් තමයි ඔක බෙදෙන්නේ. ඒ හින්දා මෙතන දෙකෙන් බෙදලා වැඩන්නේ 12 දෙකෙන් බෙදුනට මෙයා බෙදෙන්නේ නැහැ. ඒ හින්දා අපි මේ දෙකම බෙදෙන පොඩිම සංඛ්‍යාව තමයි යන්නේ. එතකොට ඒක තමයි 3. 3 ගත්තාම 12ට 3 කීයද? 4යි.
312ට 3 ඒවා කීයද? දැන් ආයෙ පටන් ගන්න මේ පැත්තෙන්. මුල ඉලක්කම. 3ට 3 ඒවා 1යි. 1ට නෑ. බිංදුවයි. 12ට 3 ඒවා 4යි. එතකොට ඉතුරුනේ මොකද්ද? 104 බෙදීම 4. දැන් 104ට 4 ඒවා කීයද කියලා නේද? 4ට මෙහෙම දැන් අපිට 4න් ලොකුවට පුළුවන් ළමෙක් නම් මේක දැන් 4න් කපාගෙන යන්න පුළුවන්. ඒ වුණාට බැරි නම් ප්‍රැක්ටිස් කරද්දි මේ 4ට 2 ඒවා 2යි 10ට 2 ඒවා 5යි එකට නෑනේ 10 මෙතන බිංදුවක් දාන්න විදිහකුත් නෑ මොකද ඉස්සර සංඛ්‍යාවක් නෑනේ 10ට 2 ඒවා 5යි 4ට 2 ඒවා 2යි 52 බෙදීම 2 දැන් 2ට 2 ඒවා 1යි 5ට 2 ඒවා 2යි 4ට තියෙන්නේ 5ට නෑ 4ට තියෙන්නේ 5ට නෑ දෙවරක් දිග 4යි ඒතකොට එකක් ඉතුරු වෙනවා ඒ එක දාගන්නවා මෙන්න මේ දෙක ඉස්සරහින් එතකොට 12ට 6යි උත්තරේ කීයද එතකොට 26යි 312ට 312 හැදෙන්නේ 312 12න් බෙදුවාම 26යි නේද 312 26 වරක් 12 ගුණ කරලා බලන්න ඔය උත්තරේ ඊට පස්සේ ඊළඟ එක ආයෙත් හදමු අපි දැන් ටිකක් ලොකු එකක් ගමු ඉලක්කම් 5ක විතර එකක් නෑ දශමයෙන් එකක් බලමු 29 බෙදීම 9 නෑ 8 ඒක දෙක ගමු දැන් මේක බෙදලා කුඩාම සංඛ්‍යාව දෙක ගත්තා 8ට දෙවරක් 8ට දෙකේ තියෙනවා 4ක් උන් 4 දැම්මා 2ට දෙකේ ඒවා 1යි 9ට දෙකේ ඒවා කීයද 9ට දෙකේ 9ට දෙකේ ඒවා 8ට තියෙන්නේ 4යි කීයක් ඉතිරිද තව එකක් ඉතිරි ඇයි 8ට තියෙන්නේ 9ට ගත්තම එකක් ඉතුරු වෙනවා ඒක අර යන්නේ දශම දෙකෙන් එහා පැත්තට මේ ඊට පස්සේ බලනවා 10ට 5යි 14.5යි 14.5 වෙන දෙකක් 29යි ඊට පස්සේ දැන් මේ 4ටනේ තියෙන්නේ 4 ගත්තොත් දැන් මේ 4ට 2 ඒවා 2යි 14ට 2 ඒවා 7යි දශම 5ට 2 ඒවා 2යි 5යි දශම 5යි කියන්නේ ඔක දැන් මෙහෙමනේ තියෙන්නේ ඔන්න එතකොට ඔක දෙකෙන් බෙදුනහම 2යි එකක් ඉතිරි මෙතෙන්ට යනවා ඒක එතකොට 10ට 5යි එහෙම තමයි තුන ආවේ ඔන්න 7.2යි 5යි ඕක දෙකෙන් බෙදුනොත් කීයද ඔන්න 2ට 1යි 7ට දෙවරක් 6යි එකක් ඉතිරි ඒක යනවා මෙතෙන්ට යන්නේ එතකොට 1යි 2යි 5 ඕකට දැන් බලනවා දෙකේ කීයක් තියෙනවද කියලා දෙකේ ඒවා තියෙනවා කීයද මෙතන 12ට 6ක් මෙතන 5ට දෙවරක් කීයද මෙතන 5ට දෙවරක් තියෙනවා 2ක් තව කීයක් ඉතුරුද එකක් ඉතුරුයි ඒක යනවා එහා පැත්තට අපි හැම වෙලාවෙම දන්නවා මෙතන තියෙන බිඳුවක් අන්න අර ඉතුරු වෙච්ච එක තමයි මේ තියෙන්නේ මේක ලියන්න ඕනේ නෑ මේ ඉතුරු වෙච්ච එක තමයි මේ තියෙන්නේ 10ට 5යි එන්න ඕක තමයි 29 8න් බෙදුවා වෙන උත්තරේ මෙතන වැරදිලා මේ දෙවරක් 7ට 4 දෙවරක් 6යි මේ දෙවරක් 3යි 3 වරක් දෙකනේ 6යි 6යි ඔන්න ඔහොම තමයි ඕක තමයි උත්තරේ වෙන්නේ මේ ඊට පස්සේ තව එකක් බලමු දැන් දශමයෙන් එක්කුත් හරි ඊට පස්සේ අපි බලමු ඉලක්කම් 5ක් විතර කියන එක 5432 බෙදීම 24 දැන් අපි දෙකෙන් පටන් ගන්නකොට දැන් ටිකක් අපිට පුළුවන් කියලා හිතාගෙන අපි පටන් ගන්නවා 4න් විතර 4න් බෑ 24 4න් බෙදලා 6 වරක් 24න් බෙදලා 24 4න් බෙදලා මෙතන 6යි 24ට 4 ඒවා 6යි 6 වරක් 4 24යි දැන් 4 යමි 5ට 1යි එකක් ඉතිරි 14ට නෑ 4 ඒවා කීයටද තියෙන්නේ 12ට තියෙන්නේ 12ට කීයක් තියනවද 4 ඒවා 3යි දැන් මේකත් හරි කීයක් ඉතුරුද
දෙකක් ඉතුරුයි. එතකොට 23ට 4 ඒව නැහැ. 23ට නෑ 20ට තියෙනවා 20ට 4 වරක් 5යි. කීයක් ඉතිරිද? 3ක් ඉතිරි. ඒ තුන යනවා මෙතනට 32ට 4 ඒවා කීයද? 32ට 4 ඒවා කීයද? 32ට 4 ඒවා බලමු. දැන් ඔහොම යනකොට හිර වුණා 32 බෙදීම 4 දෙවරක් 2යි දෙවරක් 1යි දෙවරක් 1යි 1යි නෙමෙයි 6යි. ඒ මෙතන එකක් ඉතුරු වෙනවා මෙතන 12ක් වෙනවා. ඒතකොට දෙකෙන් බෙදුවොත් 8යි. අපිට ඔහොම ගණන් අමතක වුණොත් අපි දන්නවා 4 8 වරක් 4 32යි කියලා. ඒ වුණාට අපිට ඔහොම යද්දි හිර වුණොත් අර පොඩි විදිහට හදලා ගන්න මෙයාදී. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔන්න අපිට දැන් ඉතුරුනා 1358 බෙදීම 6. අපි දැන් කෙලින්ම 6න් බෙදනවා. නේ? 6ට 6 1යි. 13ට නෑ 12ට තියෙන්නේ 6 වරක් 2යි. නේ? 12ට ගියා මෙතන එකක් ගියා. මෙතනට ආවියා. ඊට පස්සේ තියෙනවා 15ට 15ටත් නෑ 12ට තියෙන්නේ. ඊට පස්සේ ආයි තියෙන්නේ 18ට. 15ට ගත්තොත් 6 ඒවා 2යි තමයි. 12ට නේ තියෙන්නේ. ඒතකොට ආයි 3ක් ඉතිරි. 38ට 30ට 6න් බෙදෙන්නේ නෑ. 36ට තියෙන්නේ. 36ට 6යි. ඔන්න තිතක් තියාගත්තා. දැන් ඉලක්කම් ඉවරනේ මෙතනට. ඒතකොට තිතක් අපි කියන දශම දෙක තියාගන්නවා. ඊට පස්සේ අපිට දැන් මෙතනින් කීයක් ඉතුරුනාද? දෙකක් ඉතුරුනා. ඒ දෙක අරයි යනවා අපි මෙහාට මේ. දෙකයි. අපි දන්න හැම වෙලාවෙම දෙකට එහා පැත්තේ තියෙනවා බිඳුවක්. හරිද? එතකොට 20ට ගන්නවා 6. 20ට නෑ 6 තියෙන්නේ 18ට. 18ට 6 වරක් 3යි. කීයක් ඉතුරුද? දෙකක් ඉතුරුයි. ආයෙත් ඉතුරුයි කීයක්ද? දෙකක්. දෙකට බිඳුවක් තියෙනවා 3යි. 3යි. ඔන්න ඔහොම තමයි යන්නේ ඉස්සරහට. හැම වෙලාවෙම ඔබ දැන් දශම ඔය 3 රිවයින් වෙලා දිගටම යනවා. ඔයාලට නමකුත් කියනවා වෙන ඒක දැනට ඕනේ නැහැ. අපි පාඩම කතා කරද්දී වගේ කියන දේ කියමු. මේ ඔකොම තමයි වෙන්නේ. ඊට පස්සේ ඕනම ගානක් බෙදද්දී ඔය විදිහට කරන්න ඕනේ. සීනි බෝල විදිහට ගණන් හදලා අපි භාගෙට ගියාම පැය ගානක් බෙදන්න ගත්තොත් ඔයාලට ඉතුරු වෙන්නේ තව පොඩි වෙලාවක්. ඔයාගේ ගාන හදා ගන්න වට ඉතුරු වෙන්නේ තව පොඩි වෙලාවක්. ඒ හින්දා සුළු කිරීම තියෙන්න ඕනේ අංක 1ට. සුළු කිරීම කියන එක අංක 1ට තියෙන්න ඕනේ. මෑස් කියන්නේ අර අපි ඕනකට වඩා ඒක කියා කරන්න ගියොත් තමයි අපි ඕනම දෙයක් අමාරු වෙන්නේ. මේක සතපහකට ගණන් ගන්න නැතුව මේක කරගෙන යන්න අමාරුයි සබ්ජෙක්ට් එක. හැබැයි සතපහකටවත් ගණන් ගන්න නම් එපා. එකට තියෙන්න ඕනේ සුළු කිරීම. මෑස් කියන්නේ එකතු කරන එකයි අඩු කරන එකයි ගුණ කරන එකයි බෙදෙන එකයි. එතනින් එහා දෙයක් ඕකේ නැහැ. දැනට ඕලි වල දා ඔතනින් එහා දෙයක් ඕකේ නැහැ. පොඩි තර්කයක් තියනවා ජ්‍යාමිතිය කොටස. එච්චරම තමයි තියෙන්නේ. ඒකෝට දැන් මේවා අංක 1ට තියෙන්න ඕනේ.